10 පන්තියේදී කතා කරන්න තියෙන ධාරා විද්‍යුතය කියලා නැවත කොටසක්. ඒකේ තියෙන වැදගත් කොටසක් තමයි කතා කරන්න යන්නේ. ඒකෙත් මෙන්න මේ ගැන. හරිද? ඕම් නියමයේ පිළිබඳව කතා කරන්න යන්නේ. ඕම් නියමයේ ඊළඟට ප්‍රතිරෝධ සම්බන්ධ කරන විදි අපි කතා කරනවා. ඒ සම්බන්ධ ගැටලු තියෙනවා අපිට කතා කරන්න. ඒ ටික කතා කරන්න තමයි අද දවසේ මේ යන්නේ. හරිද? දැන් ඕම් නියමය. ඕම් නියමය කියන එකේ අපි ටිකක් අදහස් දැනගන්න ඕන මොකද්ද මේ ඕම් නියමය කියන්නේ කියලා. අපිට මේ වගේ සන්නායක කොටසක් තියෙනවා. සන්නායක කොටසක් කියන්නේ කම්බි කෑල්ල. මේ වගේ සන්නායක කොටසක් තියෙනවා. ඒ හරහා අපි විද්‍යුත් ධාරාවක් ගලා යන්න සලස්වනවා. බැටරියක් සම්බන්ධ කරලා මේ හරහා විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්න සලස්වනවා. හරිද? ඒතර ධාරාව අපි I වලින් නිරූපණය කරන ධාරාව. ඒතර මේක දිගේ ධාරාවක් ගලාගෙන යනවා. හරි ධාරාවක් ගලාගෙන යනකොට මෙන්න මේ සන්නායකයට උදේ ගන්න යම් කරන්ට් එකේ ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒක අපි V කියලා ගමු. දැන් මෙතනින් බැටරියෙන් දෙනවා නම් මොනවා හරි විද්‍යුත් ශක්ති ප්‍රමාණයක්. ඒකෙන් කොටසක් මෙන්න මේ පරිපථයේ මේ තියෙන ප්‍රතිරෝධය සන්නායක කොටසට ලබා ගන්න. හරිද? එහෙම ගන්න හේතුව තමයි මෙන්න මේ සන්නායකයේ සතුව තියෙන යම්කිසි ප්‍රතිරෝධයක්. ඒ කියන්නේ ධාරාව ගන්න බාධාවක් තියෙනවා. ඒ නිසා තමයි මෙයාට යම් ප්‍රතිරෝධයක් ලැබෙන්නේ. හරිද? ඕම් නියමය කියන්නේ මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ ධාරාව සහ මේ සන්නායකයේ දෙකවල පවතින විභවාන්තරය ගැන ප්‍රකාශනයක් තමයි ඕම් නියමය කියන්නේ. හරිද? බලමු මේක මම ලියලා දෙන්නම් ඕම් නියමය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මෙහෙම එකක් තමයි ඕම් නියමය කියන්නේ. නැවත අපි 10 පන්තියේ මේක කතා කරනවා පුතේ මොකක්ද මේකේ විස්තරය සම්පූර්ණයෙන්. දැනට අපි මේක කෙටියෙන් සාකච්ඡා කරන යන එකක් තමයි කරන්න අපිට එක්සෑම් එකට ඇහුවොත් ලියා ගන්න පුළුවන් වෙන. හරිද? දැන් උෂ්ණත්වය ඇතුළු අනෙකුත් භෞතික සාධක අනෙකුත් භෞතික සාධක නියතව පවතින විට සන්නායකය තුලින් ගලා යන සන්නායකයක් තුලින් ගලා යන ධාරාව දැන් මම ධාරාව I වලින් නිරූපණය කරන්නේ ධාරාව දෙකලවර විභවාන්තරයට විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. මේ තමයි මේ ඕම් නියමයේ අදහස. ඕම් නියමයෙන් කියන්නේ මේ කතාව. ඉතින් මේකෙදි මේ අපිට 10 පන්තියේදී කතා කරද්දී මේක ප්‍රැක්ටිකල් එකක් පවා තියෙනවා තේරුම් ගන්න. එතකොට ඒකෙන් ඕම් නියමය කියන්නේ මොකක්ද කියන එක කියනවා. හරිද? දැනට අපි මේක මෙහෙම මතක තියාගන්න ඕම් නියමය කියන්නේ මොකක්ද කියලා. හරිද? ඒත් අපිට වැදගත් වෙන්නේ ගොඩක් වෙලාවට මේකේ ගැටලු විසඳන්න. හරිද? සම්බන්ධතාවයක් තියෙනවා. අන්න ඒක ගොඩනගා ගන්න ඕනේ. හරිද? හොඳයි. මෙන්න මේ කිව්ව අර්ධ දැක්වීම අනුව අපිට වෙන්න මෙහෙම එකක් ගොඩනගන්න පුළුවන් පුතේ. අර්ධ දැක්වීම අනුව මේ කිව්ව අර්ධ දැක්වීම අනුව මේ කියන්නේ මේ විභවාන්තරය කියන එක ඒ තුලින් ගලාගෙන යන ධාරාවට
අනුලෝමව සමානුපාතිකයි. හරිද? ඒ කියන්නේ මෙන්න මේ සන්නායක හරහා තියෙන යුගාන්තරය මේ ගලාගෙන යන ධාරාවට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ B අනුලෝමව සමානුපාතිකයි I. හරිද? දැන් ඕක අපිට සාමාන්‍යයෙන් ගැටලුවක් විසඳ ගන්න පුළුවන් තත්ත්වයට පත් කර ගන්න ඕනේ පුතේ. ඒ සඳහා අපි තවත් වැඩක් කරනවා. ඒ තමයි D සමානයි R වරක් I කියලා දාන්න. මේ R කියලා කියන්නේ R සන්නායකයේ ප්‍රතිරෝධය. විරෝධී සන්නායකයන් වෙනස් වෙනවා. අපි කතා කරා එදා මොනවද ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක කියලා. ඒතර මේ සන්නායක වර්ගය අනුව ඒකේ වෙනස් වෙන සාධකය තමයි මේ ප්‍රතිරෝධය කියලා කියන්නේ. හරිද? ඒතර මේ තියෙන්නේ සන්නායකයේ ප්‍රතිරෝධය කියන එක. සන්නායකයේ ප්‍රතිරෝධය. ඒක නියතයක් හැම වෙලෙම සන්නායකයේ සම්බන්ධයෙන්. හරිද? දැන් අපිට පුළුවන් මේක හදාගන්න මෙන්න මෙහෙම V සමානයි IR කියලා. මේ තමයි අපි සාමාන්‍යයෙන් ඕම් නියමයේ ඇසුරෙන් ගැටලු හදන්න ගියපුවාම ලැබෙන සම්බන්ධතාවය. ඔන්න එතකොට මේ තියෙන්නේ ඕම් නියමයේ ඇසුරෙන් ගත්ත සම්බන්ධතාවය. මේකේ භාවිතය පැහැදිලි කරලා දෙන්න මම පොඩි ගැටලුවක් හදනවා. මේ V සමාන IR කොහොමද පාවිච්චි කරන්න කියලා බලන්න. හරිද? ඒකත් බලා ගන්න. අපි හිතමු මේ වගේ පරිවර්තයක් තියෙනවා. මේකට මේ බැටරියට ලබා දීලා තියෙනවා වෝල්ට් 4ක විභවාන්තරයක් කියලා මේ බැටරියෙන් ගන්න පුළුවන් වෝල්ට් 4ක විභවාන්තර. දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑ නේ 1.5 නේ කියලා. හරිද? අපි දැන් මේක සුවිශේෂී බැටරියක්. ඒතකොට ඒකේ වෝල්ට් 4ක ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා. හරි. එතකොට මෙන්න මේ හරහත් අපි හිතමු වෙන මොනකටත් මේ විභවාන්තරය වැය වෙන්නේ නැහැ. මෙයා 4 වෝල්ට් ප්‍රමාණයක් තියෙනවා කියලා. මේ හරහා ගලාගෙන යන ධාරාව අපි දන්නේ නැහැ කියලා හිතමු. ධාරාව දන්නේ නැහැ I. මේකේ ප්‍රතිරෝධය දෙනවා උතේ 8යි ඕම් කියලා. දැන් ප්‍රතිරෝධය මයිනස් සම්මතය කියන විදිහ කතා කරා. 8යි ඕම් මේකේ ප්‍රතිරෝධය. මේ හරහා තියෙන විභවාන්තරය 4යි වෝල්ට්. ඒ කියන්නේ මේ බැටරියෙන් දෙන සම්පූර්ණ විභවාන්තරය මෙතෙන් තියෙනවා කියලා ගත්තේ. හැබැයි මෙහෙමයි මේකේ තව පරිවර්තක කෑලි තිබ්බනම් තව කොටස් තිබ්බනම් එහෙම මේ 4යි වෝල්ට් මෙතන තියෙනවා කියලා ගන්න බැරුව යනවා. හරිද? දැනට වෙන මොකුත් නැති හින්දා මම මේකට 4යි වෝල්ට් ගත්තා කියලා ගන්නවා. හරිද? එතකොට අපිට පුළුවන් පුතේ මෙන්න මේක හදන්න. මේක අපිට ඕනේ I කියන එක නම් හොයන්න ඕනේ. පරිපථය තුලින් ගන්න ධාරාව හොයන්න කියලා කියනවා. පරිපථය තුලින් ගලන ධාරාව I සොයන්න. මේ තමයි ප්‍රශ්න. බලමු මේක හදන්නේ කොහොමද කියලා. මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් පුතේ මෙන්න මේ ඕම් නියමය ඇසුරෙන් ඕම් නියමය ඇසුරේ ඕම් නියමය ඇසුරෙන් අපි පාවිච්චි කරනවා V සමාන IR කියන සම්බන්ධතාවය. V සමාන IR වගේ. ගණනය කරලා දෙමු V කියන්නේ විභවාන්තරය. මෙන්න මේ V කියන්නේ විභවාන්තරය 4යි. I අපි දන්නේ නැහැ. R 8යි. ඊට අපිට පුළුවන් උදේක සුදු කරගන්න. මේ පැත්ත 8ෙන් බෙදෙනවා මෙන්න මේ අයින් කරලා අපි I තම හොයන්න බලාපොරොත්තු වෙන දේ මේකත් 8ෙන් බෙදෙනවා. මේ පැත්ත 8ෙන් බෙදෙනවා. හරිද? මෙයට කැපිලා යනවා. මෙතන 4 1යි අතර 4 2යි. I සමානයි භාගයයි කියලා එනවා. භාගයයි ඇම්පියර්. හරි මේක ඒකකින් හරි වැදගත්. ධාරාව ඒකකයේ ඇම්පියර්. එතකොට ඒක අපි ඇම්පියර් වලින් තියන්න ඕන. හරි මේ තමයි එතකොට V සමාන IR වලින් නිකන් සරල ගැටලුවක් හැදුවේ. අපිට තව තියෙනවා මේ ප්‍රතිරෝධ සම්බන්ධතා ටිකක් තියෙනවා. ඒ ටික කතා කරලා අපි බලමු ඊළඟට මේ ගැටලු හදන විදිහ. හරි.
හොඳයි. මේකේ කාට හරි ලියා ගන්න බැරුණා නම් එහෙම මම ගොල්ලන්ට සයිට් නෝඩ් එක දාන්නම්. හොඳයි. ඊළඟට යනවා පුතේ මම මේ කතා කරන්න අපිට සාමාන්‍යයෙන් මේ ප්‍රතිරෝධාශ්‍රිත ගැටලු දැන් ඕම් නියමයේ කියන එකේ හම්බෙන්න පුළුවන් ගැටලු එකම ගැටලුව මේක විතරක් නෙවෙයි. තව ඒවා හම්බෙන්න පුළුවන්. අපි ඒ වගේ ගැටලුවක් කතා කරන්න යනවා. පළවෙනියටම ස්ථීර ප්‍රතිරෝධකවල ස්ථීර ප්‍රතිරෝධකවල වර්ණකේත ක්‍රමය කියලා එකක් තියෙනවා. අන්න ඒක කතා කරන්න යනවා. වර්ණකේත ක්‍රමය. හොඳයි. ස්ථීර ප්‍රතිරෝධකවල වර්ණකේත ක්‍රමය කියන එක පුතේ ඒකෙදි අපි සාකච්ඡා කරන්න එන්නේ මේ වගේ දැන් යම්කිසි ඔයගොල්ලෝ දැකලා ඇති පරිපථවල තියෙන ඉතා කුඩා මෙන්න මේ වගේ හැඩයක් තියෙන වර්ණකේත සහිතව සකස් කරලා තියෙන සුවිශේෂී උපාංගයක්. ඔය පරිපථ කොටස් වල තමයි මේක තියෙන්නේ. මෙන්න මේ වගේ තියෙන එකක්. මේ වර්ණ වලලු තියෙනවා. ඒ හරියට මෙන්න මේ වගේ. පුරා පරිපථ කොටසක්. ඒකට මේ වගේ කෑලි ගොඩාක් සාමාන්‍ය සර්කිට් එකක තියෙනවා. හරිද? මෙන්න මේ වගේ කෑලි. ඒක දැකලා නැති අයට බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ මෙන්න මේ වගේ කෑල්ලක් හරිද මේ මං ඇඳලා තියෙන ඒවා එකක් මෙන්න මේ තියෙන පරිපථ කොටස හරිද මේක තමයි ওই ප්‍රතිරෝධකේ ස්ථීර ප්‍රතිරෝධයක් විදිහට මේ හයි කරලා තියෙන එක හරිද ඒකේ විවිධ ප්‍රතිරෝධ බාන මේකෙම තියෙනවා ප්‍රතිරෝධ හතරක් මේ යස්සේ ඔය තියෙන්නේ ඒතර මේ තියෙනේම තමයි මේ අර ප්‍රතිරෝධක කියලා කියන්නේ උදේ හරිද ඔය R3 පේනවද දන්නව ඔයගොල්ලන්ට ඒ වගේ ගහලා තියෙන්නේ එතකොට මේ ප්‍රතිරෝධකයේ
ගත්තොත් එහෙම ඒ වගේ මේ වර්ණකේත ක්‍රමයක් තියෙන පුතේ ඒකේ ලස්සනට නෙවෙයි. හරිද? ඒකේ ලස්සනට නෙවෙයි මේ වර්ණකේත ක්‍රමයේ තියෙන්නේ. මේ තියෙන්නේ යම්කිසි කේතයක්. ඒ කියන්නේ මේකේ ප්‍රතිරෝධය ගණනය කරගන්න අදාළව තියෙන කේතයක්. දැන් මම බලන්න යන්නේ පුතේ ඒකේ කොහොමද මේ ප්‍රතිරෝධය ගණනය කරන්න කියන එක. අපි බලමු කොහොමද මේ කේත ක්‍රමය වලින් මේක ගණනය කිරීමක් කරන්න කියලා. හරිද? අපිට මේ වගේ එකක් මම මේකේ වර්ණ දාන්න යන්නේ මොකද ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ බැරිලාත් ඇහවතින් එහෙම මේකේදී ඕගොල්ලන්ට හම්බ වෙන්නේ black and white paper එකක්. එතකොට වර්ණ ටික උඩින් දීලා තියෙන්නේ මොනවද කියලා සහ ඒකට ගණනය කරගන්න අදාළව අගය වගුවක් කියලා එකක් දෙනවා. අන්න ඒ ඇසුරින් අපි ගණනය කිරීම කරන්න ඕන. හරි සමහරුන්ට මේක මේ පොඩි පන්ති වලදී කියලා දෙනවා මේ ICT වලට තියෙනවා. හරිද? එතකොට මම දන්න තරුණිය 7 පන්ති වගේ පන්ති වල ඉද්දි මේක කියලා දෙනවා. සමහර විට දන්නවා ICT කරන අය. ඒක කරන්නේ නැති අය දන්නේ නැහැ මේක. හරිද? දැන් බලමු මේ වගේ මම එකම පාටකින් ඇඳලා උඩින් මේ වර්ණය මොකක්ද කියලා ලියන්නම්. හරි. මෙන්න තියෙන වර්ණ තුනක් ඉතින් හරිද? වර්ණ තුනක් කියන්නේ පොළ පාට ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ ඔකේ. ඒතර පොළ පාට නෙමෙයි මම මේ වර්ණේ උඩින් දිනන මෙහෙම. මේක රතු වර්ණය. හරිද? මේක නිල් වර්ණය. මේක කහ වර්ණය. හරි මේ එකිනෙකට වෙනස් වර්ණ තුනක් කොළ පාටින් මම ඇඳලා. හරිද? එතකොට පුතේ මේකේ ප්‍රතිරෝධය ගණනය කරගන්න අපිට දෙනවා අගේ වගුවක්. හරිද? මෙහෙම අගේ වගුවක් ලැබෙනවා. මේ අගේ වගුවේ තියෙන එකක් වර්ණය තියෙනවා. වර්ණය එහා පැත්තේ තියෙනවා අගය. හරිද? මේකේ වර්ණයේ තියෙනවා අගයේ තියෙනවා. හරිද? අපි නිකන් ගමු රතු නිල් කහ. හරිද? මේක එක වර්ණ වලට අදාළව අගයන් තියෙනවා. මේක 3යි මේක 4යි මේක 2යි ඔය කියලා ගන්න. මේ බොරු වගේන් දාලා තියෙන්නේ. මේකට වෙනම අගයන් තියෙනවා. නිකන් මට ඒ අගයන් මතක නැහැ. හරිද? ඒ නිසා මම නිකන් අගයන් ටිකක් දැම්මා මේ ගැටලුව හදා ගන්න ඕන නිසා පුතේ. හරිද? මෙහෙම අගයන් ටිකක් දීලා තියෙනවා. හරිද? එතකොට අපි කරන්නේ මෙහෙම දෙයක්. දැන් මේකේ ප්‍රතිරෝධය ගණනය කරගන්න ගියපුවම පළවෙනි වර්ණ දෙක රතු සහ නිල්. ඒකට අදාළව මෙතනින් අගය බලනවා. මෙතන 3යි පුතේ අගේ රතු වර්ණට අදාළව තියෙන අගය 3යි. මේ 3 මෙතනින් දියන. හරිද? නිල් වර්ණය. නිල් වර්ණට අදාළව අගේ 4යි පුතේ. මෙන්න අගේ ලිව 4යි කියලා කියවන්නට අදාළව. දැන් තුන්වෙනි වර්ණවල වලට ගියාට පස්සේ මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ පුතේ මේ 2යි කියලා මේකේ අගය ලියන්නේ එහෙම නැහැ. එහෙම ලිව්වොත් වැරදි. අපි කරන්නේ 2යි මේකේ අගය. එහෙනම් බිංදු දෙකක් දාගන්න. තුන්වෙනි වර්ණයට අදාළව පුතේ දීලා තියෙන අගයට අදාළව බිංදු දෙකයි දාගන්නේ. හරිද? එහෙනම් මෙන්න මේකට අදාළව ප්‍රතිරෝධය ගත්තොත් ප්‍රතිරෝධාගය අපිට කියන්න පුළුවන් මේ තියෙන ප්‍රතිරෝධකේ ප්‍රතිරෝධාගය සමානයි 3400යි ඕම් කියලා කියන්න පුළුවන් මෙන්න මේකේ ප්‍රතිරෝධාගය. ඔන්න එතකොට පුතේ මේකේ ප්‍රතිරෝධය වෙන විදිහ හරි සරලයි. පළවෙනි වර්ණ දෙකට අදාළව දීලා තියෙන අගේ අංකය ලිව්වා. තුන්වෙනි වර්ණයට අදාළව ඒකේ බිංදු සංඛ්‍යාව ලිව්වා. හරි ඉතින් 10 පන්ති උදේ කතා කරපුවාම තව මේකේ මේ ගණනය කිරීමේ තවත් කතන්දර ටිකක් තියෙනවා. ඒ ගැන මම කියන්න යන්නේ නැහැ. මේ කොටස විතරක් ලියා ගන්න. මෙන්න වර්ණවලු හේත ක්‍රමයේ අසුරින් ප්‍රතිරෝධය වෙන විදිය. හරිනේ. ඒක නොතේරුණු කෙනෙක් පොඩ්ඩක් මයින් ආය පාරක් අහන්න මැසේජ් එකක් දාලා මම නැවත කියලා දෙන්නම්. හරි. ඕක ඔයගොල්ලෝ හදන අතරේ මම තව ගැටලුවක් එහා පැත්තේ දෙනවා පුතේ.
බලන්න ඒක ඔයගොල්ලන්ට පුළුවන් ද කියලා හදාගන්න. හදලා මට උත්තරේ දාන්න කට්ටිය. මම මේ පැත්තේ ගැටුව දෙන්නම් පුතේ. හරි. මම මේක කියනවා පුතේ කොළ පාට වර්ණය. කොළ මේක නිල් මේක අපි දම් කියලා ගමු. මොන විදිහට වර්ණ ටික තියෙනවා. එතකොට මේකේ වර්ණවල් වල සංකේතයක් දෙනවා අගයක් වර්ණය සහ අගය. මම පිළිවෙලට නෙමෙයි දෙන්නේ ඔයගොල්ලෝ පිළිවෙලට ගලප ගන්න එක. ඉන්නේ අගේ වගුව. ඔයගොල්ලෝ මේ අගේ වගුව බලලා හදන්න බලන එකේ අගේ හොයාගෙන මට දාන්න පුතේ උත්තරේ. ප්‍රතිරෝධය අගේ කීයද කියලා. ඔය කෙනෙක් දාලා තියෙනවා. ඔව් අන්තිම තුන්වෙනි සංඛ්‍යාවට දාලා පුතේ බිංදු ගාන තමයි දාන්නේ ඈ. තුන්වෙනි සංඛ්‍යාවට දාලා බිංදු ගාන දාන්න ඕනේ. ඔව් දෙන්නේ දැම්මා. අනික් අය දාන්න බලන්න. හරි. මේ බලන්න. ඒකේ උත්තර දෙකක් වැරදි උත්තර දෙකක් හරි. මේ බලන්න පුතේ මේකේ මේ කොළ වර්ණයට අදාළව ගත්තොත් එහෙම පුතේ අගය 5යි. අපි ලියනවා 5යි. හරිද? නිල් වර්ණයට අදාළව ගත්තොත් එහෙම අගය 4යි. දැන් මෙතෙන් බිංදු දෙකක්නේ දැම්මේ කියලා මේ බිංදු දෙක මෙතෙන්ට දාන්නේ නැහැ. හරිද? එතකොට පුතේ මේ අගේ 1යිනේ කොල්ලෝ. එතකොට එකක් වුණාම මොකද දාන්නේ අපි? 1 බිංදුවයි. හරිද? මේ අගේ 1යි 1යි නම් 1 බිංදුවයි. හරි. එහෙනම් මේ ප්‍රතිරෝධය අගය ප්‍රතිරෝධය R කියලා ගත්තොත් R වගේ 540යි. ඕම් 540ක් තමයි. අන්න ඒකේ තවත් එකක් බලන්න.
හරි. මේ අගේ වගු දෙක මම අදින්න යන්නේ නැහැ. මේ අගේ වගුන් ගන්න පුළුවන් මේකේ වර්ණ ඊළඟට මෙතන තියෙන අගේ වගුනුත් මේ අගයන් ගන්න පුළුවන්. අරගෙන හදන්න බලමුද මේක ප්‍රතිරෝධ කීයක් වෙනවද කියලා. මේක ප්‍රතිරෝධය හදන්න දෙනෙක් වැරදියට හැදුවේ හදපු අයගෙන් ආයෙ පාරක් බලන්න එක මට තේරුණාද කියලා බලා ගන්න හරියට. ඒ ගැටලුවත් අපි බලන්න පුළුවන් බලමු. දැන් මේ කහ වර්ණයට අදාළව කහ කහ වර්ණය කියලා කියන දෙකයි. හරිද දෙකයි. ඊළඟට කොළ වර්ණය තියෙනවා. කොළ වර්ණයට අදාළව ගත්තොත් 5යි. රතු වර්ණය රතු වලගේ 3යි. ඒ රතු වලට අදාළව බිංදු ගාන දානවා බිංදු 3යි. නම් මේකේ R නිකුත් ගන්න පුළුවන් R කොච්චරද කියලා 25000ක් කියලා මේක හරි. අන්න දැන් කට්ටියට වැඩේ තේරලා තියෙනවා. ඔය තමයි. එතකොට මේකේ ප්‍රතිරෝධය ගණනය කරගන්න විදිහ ඔකේ හරි. එතකොට මේකේ එතනින් එහාට මම ලොකු කරදර ටිකක් කියන්න යන්නේ නැහැ. පොඩි වැඩක් මේ තියෙන්නේ. එතකොට මේකේ මේ ක්‍රමයට අපිට ප්‍රතිරෝධය ගණනය කරගන්න આવොත් එහෙම තමයි මේකගේ ගණනය කරලා දෙන්නේ. හරි. එතකොට වර්ණකීයට ක්‍රමයේ ඇසුරින් ඔය ගණනය කිරීම කියලා කියන්නේ එච්චරයි. මේකේ තව දෝෂය හොයන ක්‍රමයක් තියෙනවා. මේකේ සමහරට මේ ප්‍රතිරෝධය දෝෂ තියෙන්න පුළුවන්. ඒ සඳහා සහනාගයක් කියලා එකක් තියෙනවා. ඒක ගණනය කරන විදිහ මම මෙතෙන්දි කතා කරන්න යන්නේ නැහැ. හරිද? හේතුව දැන් ඒක කතා කරන්න ගියොත් එහෙනම් ඔයගොල්ලන්ට මේක පැටලෙනවා. එහෙනම් මේක මතක තියාගන්න. හරි. හරි. දැන් අපි යනවා යම්කිසි පරිපථයක ප්‍රතිරෝධ සම්බන්ධතා. හරිද? යම් පරිපථයකට ප්‍රතිරෝධ සම්බන්ධ කරන විදිහ ඇසුරින් අපිට ගැටලු දෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න යනවා. හරිද? පරිපථයක පවතින ප්‍රතිරෝධක සම්බන්ධතා. පරිපථයකට ප්‍රතිරෝධ සම්බන්ධ කරන විදි. හරිද? එහෙම විදි දෙකක් තියෙනවා. ඒ හරිද? ප්‍රතිරෝධ සම්බන්ධ කරන විදි දෙකක් තියෙනවා. එකක් අපි කියනවා මෙන්න මෙහෙම ශ්‍රේණිගත ප්‍රතිරෝධ සම්බන්ධය. ශ්‍රේණිගත ප්‍රතිරෝධ සම්බන්ධය. ශ්‍රේණිගත ප්‍රතිරෝධ සම්බන්ධය. හරි දැන් ශ්‍රේණිගත ප්‍රතිරෝධ සම්බන්ධයක් කියලා කියන්නේ අපි ගත්තොත් මෙන්න මේ විදිහට එකම වයර් එක මෙහෙම ප්‍රතිරෝධ කිහිපයක් සම්බන්ධ කරලා තියෙනවා. හරි. ඒතර අපි මේ වගේ ප්‍රතිරෝධ ගත්තොත් එහෙම මේකේ R1 R2 R3 ආදී වශයෙන් ප්‍රතිරෝධ තියෙන්න පුළුවන්. මේ තියෙන්නේ ශ්‍රේණිගත ක්‍රමයට ප්‍රතිරෝධ සම්බන්ධ කරන විදිය. කියන්නේ එකම වයර් එකේ ප්‍රතිරෝධ ටික එකට සම්බන්ධ කරලා තියෙනවා. හරිද? එහෙම ක්‍රමයකට අපි කියනවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ සම්බන්ධයක් කියලා. අපිට හරිද? දෙවෙනි එක සමාන්තරගත ප්‍රතිරෝධ සම්බන්ධය. සමාන්තරගත ප්‍රතිරෝධ සම්බන්ධය. ප්‍රතිරෝධ සම්බන්ධය.
පොඩ්ඩක් ඒකත් බලමු. දැන් සමාන්තරගත ප්‍රතිරෝධ සම්බන්ධයකදී මේ තමයි සිද්ධිය. මෙන්න මේ විදිහට ප්‍රතිරෝධ ටික ඔන්නෝම සම්බන්ධ කරනවා. මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක එකම වයරකේ නෙමෙයි ප්‍රතිරෝධ ටික වෙන වෙන වශයෙන් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේක R1යි මේක R2යි මේක R3යි කියලා දාන්න පුළුවන්. මේ තමයි එතකොට ප්‍රධාන ප්‍රතිරෝධ සම්බන්ධ ක්‍රම දෙක පොතේ. එකක් ශ්‍රේණිගත ප්‍රතිරෝධ සම්බන්ධය, අනික සමාන්තරගත ප්‍රතිරෝධ සම්බන්ධය. හරිනේ. ඕකේ මෙන්න මේ ක්‍රමය සහ මෙන්න මේ දෙවෙනි අපි කතා කරපු ක්‍රමේ තියෙන ගණනය කිරීම සිදු කරන විදිය තමයි අපි දැනගන්න ඕනේ කොහොමද ඒකේ ප්‍රතිරෝධ සම්බන්ධ ගණනය කිරීම සිද්ධ කරන්නේ කියලා. හරිද? බලමු මේ සිද්ධියේ සමක ප්‍රතිරෝධය කියලා අපි කතා කරනවා. පුතේ හරිද? සමක ප්‍රතිරෝධ. හරිද? සමක ප්‍රතිරෝධ. සමක ප්‍රතිරෝධය. ඒ කියන්නේ මේකත් එක ප්‍රතිරෝධ සම්බන්ධ කරන විදිහක් එහෙම නෙවෙයි. සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ පුතේ අපිට ප්‍රතිරෝධ ගොඩාක් තියෙන තැනක. හරිද? දැන් මෙතන මේ බලන්නකො මේකේ ප්‍රතිරෝධය R1 R2 R3 විදිහට ප්‍රතිරෝධ ගොඩක් තියෙනවා. හරිද? එහෙම ප්‍රතිරෝධ ගොඩක් දාන වෙලාවේ අපිට පුළුවන් වුණා නම් මෙන්න මේ ඔක්කොම එකතු කරලා තනි ප්‍රතිරෝධයක් දාගන්න. අන්නේ තනි ප්‍රතිරෝධයට අපි කියනවා සමක ප්‍රතිරෝධය කියලා. හරිද? ඒ කියන්නේ යම් කිසි ප්‍රතිරෝධ රාශියක් වෙනුවට දාගන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක් තියෙනවා නම් අපි ඒකට කියනවා සමක ප්‍රතිරෝධය කියලා. හරිද? යම් ප්‍රතිරෝධ රාශියක් වෙනුවට යෙදිය හැකි තනි ප්‍රතිරෝධය අගය. යෙදිය හැකි තනි ප්‍රතිරෝධය අගය. ප්‍රතිරෝධයේ අගය. සමක ප්‍රතිරෝධය නම් වේ. සමක ප්‍රතිරෝධය නම් වේ. එකම රූප සරණකින් මේක ඇඳලා පෙන්නන්නම් පුතේ. මේ ප්‍රතිරෝධ ගොඩක් තියෙන එකක් මේ වගේ තියෙනවා. ගංගම් මේකක් තියෙනවා. මේක R1යි, මේක R2යි, මේක R3යි. ඔය ඔක්කොම වෙනකොට යොදා ගන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක් තියෙනවා. හරිද? යොදාගත හැකි තනි ප්‍රතිරෝධයක් තියෙනවා නම් මේක සමාන වෙනවා අන්නේ තනි ප්‍රතිරෝධයට. ඒ කියන්නේ දැන් මේ වගේ ප්‍රතිරෝධ ගොඩක් තියෙන තැනක මෙන්න මේ වගේ තනි ප්‍රතිරෝධයක් අපිට දාගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා සමක ප්‍රතිරෝධය කියලා. ඒ හරියට ඉතින් ඒකේ ආශ්‍රිත ගැටලු කොහොමද අපි හදන්නේ කියලා ඊළඟ සාකච්ඡා කරමු. මේක ලියලා මෙන්න මේ රූප සරණක් ඇඳලා දෙන්න. අපිට කතා කරන්න තියෙනවා උදේ එතකොට ශ්‍රේණිගත ප්‍රතිරෝධ සම්බන්ධයක තියෙන ප්‍රතිරෝධ රාශියක කොහොමද අපි සමග ප්‍රතිරෝධය හොයන්නේ කියන එකත් ඒ වගේම සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධ පද්ධතියක කොහොමද අපි සමග ප්‍රතිරෝධය හොයන්නේ කියන එකත් අපිට කතා කරන්න තියෙනවා. හරිනේ. මේක ඉක්මනින් නිරවන කරගන්න අපි ඒ කොටස කතා කරමු.
මම මේ පැත්තම කරනවා. මේක මම අර ස්ලයිඩ් නෝට් එක දානවා පුතේ ලියා ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා ලියන්න. රෙකෝඩින් එකක් දාන්නම්. ඒගොල්ලෝ රෙකෝඩින් එක බලලා නැවත තියෙන අඩුපාඩු ටික සකස් කරගන්න. හරි. දැන් එතකොට අපි යනවා පුතේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක. හරි ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමග ප්‍රතිරෝධ හොයන්න යනවා. ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක ප්‍රතිරෝධ පද්ධතියක සමකය. සමකය කියලා කිව්වේ මේ අර පෘථුවියේ තියෙන එක එහෙම නෙවෙයි සමක ප්‍රතිරෝධය කියන එක මේ කියන්නේ. හරිද? බලමු ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් අරගෙන අපිට තියෙනවා ප්‍රතිරෝධ ටිකක් කොහොමද දීලා තියෙනවා. මේ ප්‍රතිරෝධ ටිකේ නිකන් ප්‍රතිරෝධය කියන්නේ කිව්වොත් R1 R2 R3 විදිහට මෙහෙම තියෙනවා නම් ශ්‍රේණිගත ප්‍රතිරෝධයක පුතේ අපි සාමාන්‍ය සමග ප්‍රතිරෝධය හොයන්න එච්චර අමාරුවක් නැහැ. හරිද? එකතු කරන්න පුළුවන් මනුස්සයෙකුට මේක ලොකු දෙයක් නෙවෙයි. එතකොට සමග ප්‍රතිරෝධය හරිද? මේකේ සමග ප්‍රතිරෝධය R නම් සමග ප්‍රතිරෝධය R නම් අපිට R කියන එක ගන්න පුළුවන් R සමානයි මේ දීලා තියෙන ප්‍රතිරෝධ ටික අපි එකතු කරනවා R1 ධන R2 ධන R3 ප්‍රතිරෝධ ටික එකතු කරා ප්‍රතිරෝධයගේ ලියාගත්තා හරිනේ ඒක එච්චර දෙයක් නෑ ඊළඟට මම සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියකටත් යන්නම් සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය අපි හිතමු මේ වගේ තියෙනවා කියලා උදේ ප්‍රතිරෝධ පද්ධතිය මෙහෙම එකක් තියෙන එක ප්‍රතිරෝධයක් තව ප්‍රතිරෝධයක් මේ තමයි ප්‍රතිරෝධ ටික තියෙන්නේ හරිද මේක අපි සමකය හොයන්න ඕන උදේ මම මේ කියන්නම් මේක R1 ප්‍රතිරෝධය මේක R2 ප්‍රතිරෝධය මේක R3 ප්‍රතිරෝධය හරිද දැන් මේ ප්‍රතිරෝධ ටික අපි සමගය හොයන්න ගියාට පස්සේ අපිට අර මේ සාමාන්‍ය ක්‍රමයට ඒ කියන්නේ එකතු කරලා අරගෙන හොයන්න බෑ පුතේ හරිද මේක විශේෂ ක්‍රමයකට හොයන්න ඕනේ ඉතින් මේකේ ඇත්ත සිද්ධිය කතා කරගන්න අපිට ඕම් නියමයට උදව් කරගෙන මේකේ විභවාන්තර කියන ඒවා බෙදෙන විදිහම කතා කරන්න තියෙනවා පුතේ හරිද ඒක මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ගියොත් එහෙනම් මේ තීරණ ටිකක් පිළිවිලා ඔක්කොම ටික නැති වෙලා යනවා හරි ඒ හින්දා මම මේක නිකන් අර අලවගෙන අර පැයස්තර ක්‍රමයේ විතරයි මේ හරි ගැඹුරු ස්ථාන ටික මම කියලා දෙන්න යන්නේ නැහැ ඒක කියලා දෙන්න ගියොත් එහෙනම් ඔයගොල්ලන්ට මේක එපා වෙලා යනවා සහ ඒක තේරෙන්නේ නැතුව යනවා හරිද ඒකට තාම ඔයගොල්ලෝ මදි හරි ඒ ඔයගොල්ලෝ මදි විතරක් නෙමෙයි සමහරවිට 10 වසර විතර ළමයින්ට සමහරුන්ට කියලා දුන්නාම තේරෙන්නේ නැහැ මේක සැබෑ සිද්ධිය මොකක්ද කියලා පැහැදිලි කරාම ඒ සැබෑ සිද්ධිය අඳුන ගන්න නැතුව පුතේ O level ගැටලුවට නම් මේක විසඳන්න යන්න බෑ මේ වගේ පරිපත කණ්ඩයක් හරිද දැන් ඕගොල්ලන්ට අර සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ප්‍රතිරෝධ විද්‍යාව දැනුම තියෙනවද කියලා බලන්න මේ ප්‍රශ්නයක් අපෙන් අහන්නේ ඇහුවොත් එහෙම සයන්ස් එක්සෑම් එකේ ඒ හින්දා මේක ප්‍රමාණවත් හරි මම මේ කියලා දෙන විදිය ප්‍රමාණවත් ඒක නිකන් තේරෙනවා යන්තම් හරි මොකක්ද මේ කියන්නේ කියලා හරි එතකොට අපි බලමු මේකේ සමග ප්‍රතිරෝධය ගන්නේ කොහොමද කියලා හරිද ඒකේ තියෙනවා සමග ප්‍රතිරෝධය R නම් මේ ගැටලුව විසඳන්න බලමු ගැටලුව දීලා මම සාකච්ඡා කරනවා සමග ප්‍රතිරෝධය R නම් හොඳයි ඒ R කියන එක අපිට ගන්න පුළුවන් පුතේ මේ විදිහට. හරි 1යට R සමානයි 1යට R1 ධන 1යට R2 ධන 1යට R3. හරිනේ. කොහොම ගත්තට පස්සේ 1යට R1 ධන 1යට R2 ධන 1යට R3 කියන මේ සම්බන්ධතාවය. ඉතින් මේක පාවිච්චි කරලා අපි සමග ප්‍රතිරෝධ ගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි
මේ ගැටලුව විසඳන්න පුතේ භාග පිළිබඳ හොඳ දැනුමක් අයදරුව සතුව තියෙන්න ඕනේ මේ ගැටලුව විසඳ ගන්න නම්. හරිද? ඒ භාග ගැන දැනුමක් නැති කෙනෙකුට උනත් දැන් බලන්න පුළුවන් සාමාන්‍ය භාග සංඛ්‍යාවක් කොහොමද අපි ගැටලුවක් විසඳන්නේ කියන එක බලා ගන්න පුළුවන්. මේ වගේ සමග ප්‍රතිරෝධ වෙන විදිහ දැන් මම කියලා දෙනවා. හරිද? හොඳයි. මේ දෙක තමයි එතකොට ප්‍රධාන වශයෙන් පුතේ සමග ප්‍රතිරෝධ හොයන්න පාවිච්චි කරන සම්බන්ධතා දෙක. මේ තියෙන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය හොයන විදිහ ඊළඟට මේ තියෙන්නේ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය හොයාගන්න පාවිච්චි කරන සූත්‍රය. ඇත්තට මේක වැඩක් නෑ අපිට මේක තේරුම් ගන්න තමයි ඕනනේ කොහොමද මේක හොයන්නේ කියන එක. නැත්තම් සූත්‍රයක් ඇත්තට වැඩක් නෑ මේවට. හරි. හොඳයි. මේ දෙක සටහනේ දාලා දෙන්න. අපි කතා කරමු ඊට පස්සේ ගැටලුවකින්. හරි නේද? බලමු ගැටලුවට ගිහිල්ලා කොහොමද ඒවා හදන්නේ කියලා උදේ. අපිට දෙනවා මෙන්න මෙහෙම එකක්. මෙතනගේ ඕම් 4යි, මේක ඕම් 3යි, මේක ඕම් 10යි ඔය විදිහට දීලා තියෙනවා. හරිද? දැන් මේක අපිට සමකය හොයන්න කියලා කියනවා. මොකද හරි සමක ප්‍රතිරෝධය. සමක ප්‍රතිරෝධය. ඉතාම සරලයි සිද්ධිය. මේ ටික එකතු කරලා ලියන්න තියෙන්නේ. හරිද? 4යි 3යි 7යි 10යි අයමිසු මේව ලියලා ඉන්නේ අපිට පුළුවන් මේක කෙලින්ම එකතු කරලා ලියන්න. ඔතේ හරිද? 4යි 3යි 7යි 7යි 10යි 17යි තමයි සමක ප්‍රතිරෝධය. ඉතින් මේව එක මම එකතු කරන්න ඕගන්න වැඩක් නැහැ නේ. මේකේ තේරුමක් නැහැ නේ. හොඳයි එකතු කිරීම කතා අදිර නැහැ. කෙලින්ම සමග ප්‍රතිරෝධය 17යි වම් කියලා ලියලා තියෙනවා. මේක යගේ හරි. හොඳයි. ඊළඟ සිද්ධියට මම එන්නම් පුතේ. ඒක තමයි අපිට මෙතනදී ඉතාම වැදගත් විදියට කතා කරන්න තියෙන සිද්ධිය. අපිට ටිකක් තේරෙන්නේ නැති සිද්ධිය. හරිද? අපිට මෙන්න මේ ප්‍රතිරෝධ පද්ධතියක් දීලා තියෙනවා කියලා හිතන්න ඕකේ. මේ තියෙන සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක්. එතකොට මෙතන අගේ මම ගන්නම් 4යි ඕම් මේක 8යි ඕම් මේකත් 8යි ඕම් ගන්න. හරි. දැන් අපි බලමු මෙන්න මේ වගේ එක කොහොමද සමග ප්‍රතිරෝධය හොයන්නේ කියලා. මේක සමාන්තරගතයිනි පද්ධතිය. මම මේ පැත්තේ ගැටලුව ඉඳලා පෙන්නන්නම්. ඉතින් සමග ප්‍රතිරෝධය R නම් සමග ප්‍රතිරෝධය R නම් බලමු මේකේ ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද කියලා පුතේ. හරිද? සම්බන්ධතාවය තමයි මෙන්න මේක. 1යට R සමානයි 1යට R1 ධන 1යට R2 ධන 1යට R3 ධන තව තියෙන්න පුළුවන්. හරිද? يعني තව ප්‍රතිරෝධ 100ක් විතර දීපන්. මේවා තව විගණනය කිරීමකට මේක ලියා ගන්න. හරිනේ. ඒත් 1යට R
සමානයි. අපිට පුළුවන් මේ R1 කියන අගය වෙනකොට පුතේ මේ දීලා තියෙන ප්‍රතිරෝධ වලින් කැමති අගයක් ලියා ගන්න. මම 4 ලියන්නම්. 1ට 4 ධන ඊළඟට තවත් ඒවා දෙකක් නේ තියෙන්නේ. ඒකට මේ R2 සහ R3 වෙනකොට ලියන්නේ ඒ අගයන්. 1ට 8 ධන 1ට 8. දැන් අපි දන්නවා මේ භාග සංඛ්‍යාව සුළු කරගන්න ඕන පුතේ. සුළු කරගන්න නම් කියන්නේ මේ R අපි අවසාන අභිප්‍රාය තමයි මෙන්න මේ R වලට අගයක් ගන්න එක. ඒක තමයි සංඝ ප්‍රතිරෝධය කියලා අපි හොයන්න යන්නේ. හරිද? එහෙනම් අපිට සිද්ධ වෙනවා පුතේ මේ භාග සංඛ්‍යාව සුළු කරන්න ඉස්සෙල්ලා පොදු හරයක් කියලා එකක් හොයාගන්න. ගන්න ඕනේ එහෙම එකක්. ඒතකොට මේ මෙතනත් 8 තියෙනවා මෙතනත් 8 තියෙනවා මෙතන 8 නැහැ. ඉතින් 8 කරා නම් හරි. 8ක් කරගන්න මෙතන දෙකෙන් ගුණ කරන උඩ දෙකෙන් ගුණ කරගන්න. හරිද? එතකොට මෙතන උඩට එනවා 2යි ඊළඟ මෙතෙන්ද තිබ්බ එකමයි මෙතෙන්දත් එකමයි පොදු හරය පුතේ මෙතනත් 8යි මෙතනත් 8යි මෙතනත් 8යි දැන් මේ 8 මං කියන්නේ මොකද දාන්නේ කෙලින් මෙතෙන්ද 8 දානවා හරිද මේ පැත්තේ තියෙන එක අමතක කරන්න එපා මේ පැත්තේ තිබ්බ එකයට හරි දැන් සමහර මේක ආදාන යනකොට මේ කොටස නැහැ එහෙම වෙන්න බෑ පුතේ ඒක තියෙන්න ඕනේ හරි හොඳයි දැන් හරියට දැන් මෙහෙම හොඳයිනේ කියලා දැන් මේ 8ට දෙකක් කපලා දාන්න එහෙම මගුලක් එහෙම කරන්නේ නැහැ හොඳේ මේ ටික එකතු කරලා 4යි 2ට 8යි. හරිනේ. එහෙනම් 1යට 8. හරි. දැන් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. R හොයාගන්න එක තමයි අරමුණ. මට මේ 1යට 8 එපා. මට ඕනේ R වල. R හොයාගන්නම් පුතේ. අපි පොඩ්ඩක් සමීකරණයක පදයක් උක්ත කරන එක පිළිබඳව දැන් මේක දැනන් ඉන්න ඕනේ. මේකෙදි මම කරන්නේ පුතේ මේ 1යට R ගෙන් මේක බෙදිලානේ තියෙන්නේ. මම එහා පැත්තට මෙයා වරන් යනවා ಗುಣ කිරීමක් විදිහට. මෙතන යට තියෙන එක්කෙනා මේ පැත්තට අරන් එනවා ඒත් ಗುಣ කිරීමක් විදිහට. එතකොට මෙතන එනවා 8 ගුණ කිරීම 1 සමානයි 4 ගුණ කිරීම r. හරි. දැන් 8යි එහා පැත්තේ 4යි r. 4යි r එපා. මට ඕනේ r වලගේ. එහෙනම් මොකද කරන්නේ? මෙතන 4න් r ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් r හොයාගන්න උතේ මේ පැත්ත 4න් බෙදලා දානවා. මේ පැත්තත් 4න් බෙදනවා. මෙන්න මේ 4ට මේ 4 කැපිලා යනවා. මේ 4ට මේ 8 කැපිලා ගිහලා මෙතන දෙකක් එනවා. r සමානයි 2යි ඕම් කියලා උත්තරයක් එනවා උතේ. අවසාන ඒකකේ දාන්න ඕනේ ඕම් කියන ඒකකේ. හරිනේ. ප්‍රතිරෝධ ඒකකේ ඕම්. ඔය තමයි එතකොට මේ ගැටලු විසඳන විදිය. මේක ලියා ගන්න බලමු ඊට පස්සේ ඔයගොල්ලන්ට ගැටලුවක් දීලා බලන්න. හරි මේ සුළු කිරීම සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් හරිද? පොඩ්ඩක් මයින් අහන්න පුතේ. සුළු කිරීම සම්බන්ධ කොහේ හරි තේරුම් නැත්නම් තිබ්බනම් මේක අරන් යද්දි මයින් පොඩ්ඩක් අහන්න. මම ඔයගොල්ලන්ට ගැටලුවක් දෙනවා. ඒක ඔයගොල්ලෝ තනියම කරන්න ඕනේ දැන් හරි. කලමඩ උත්තරේ දාන්න. විනාඩි දෙකක් විතර දෙන්නම් ගැටලුව විසඳ ගන්න. මෙන්න මේකේ සමග ප්‍රතිවිරුද්ධ ගන්න බලන්න.
ඔව් හැම ගානකම මේ විදිහට ගුණ කරන්නේ ඔව්. ඒ විදිහට අරන් ගිහිල්ලා අපි අර R කියන එක අනිවාර්යෙන් හොයාගන්න ඕනේ උතේ හරි. ඒකට තමයි ගුණ කරන්නේ. ඔව්. රුමාල් එකට ඔය අගයක් හොයාගෙන දිනනවා. අපි බලමු මේක හරිද කියලා. මේ තියෙන කියපුතේ සමග ප්‍රතිරෝධය හොයන්න යනවා අපි. බලමු හොයන්න ගිහිල්ලා. සමග ප්‍රතිරෝධය R නම් ප්‍රතිරෝධය R නම් එකයට R සමානයි. එකයට R1 ධන එකයට R2 ධන එකයට R3 ආදී වශයෙන් තව තියෙන්න පුළුවන් ප්‍රතිරෝධ මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා තමයි හොයන්නේ. එකයට R සමානයි. එකයට R1යි කියලා කියන්නේ අපි කැමති ප්‍රතිරෝධයක් දාන්න අපිට තියෙනවා 5ක් දාමු. එකයට 10 ධන එකයට 5. හරි. දැන් මේක අපිට සිද්ධ වෙනවා මේ පොදු හරයක් හොයාගන්න. ඒ සඳහා 10 කරගත්තා නම් හරි වෙන්නේ මෙතනයි මෙතනයි. මෙතන ඒතකොට දෙකෙන් ගුණ කරනවා. උඩත් පුතේ දෙකෙන් ගුණ කරනවා. මෙතන නැවත දෙකෙන් ගුණ කරනවා. මෙතනත් දෙකෙන් ගුණ කරනවා. හරිනේ. ඒතර උඩට දෙකක් එනවා. යටට 10ක් එනවා. මෙතන එකයට 10යි. මෙතනත් දෙකයට 10යි. මේකක් එන්නේ. ඒතර එකයට R සමානයි මෙන්න මේ එකක් එනවා. පොදු හරය ගන්න පුළුවන් පුතේ 10යි. පොදු හරය 10යි. ඒතර උඩට එනවා 2යි 1යි 3යි 3යි 2යි 5යි. එකයට R නෙවෙයි අපිට ඕනේ R ඒ හින්දා අපි මේ විදිහට ඒක උඩයට මාර්ක් කරනවා. මේක මෙතෙන්ද ගේනවා. ඒ ගුණ කිරීමක් විදිහට මෙතෙන්ද අරන් යනවා. ඉතින් අපිට බලන්න පුළුවන් මේ මෙතෙන් නවුදේ 10ක් 10 සමානයි එහා පැත්තේ 5යි R. මේ පැත්ත 5න් බෙදලා දානවා. මේ පැත්තත් 5න් බෙදනවා. R වලට අගයක් වෙනවා 2යි ඕම් කිය. තුමාගේ උත්තරේ. ඒතකොට ඔය තමයි මේක සමපූර්ණ වෙන විදිය. එච්චර අමාරුවක් නෑ ඒක. හරිද? අමාරු නැති හින්දා අපි බලමු තව ගැටලුවක් හදන්න. හරි. මෙන්න මේකේ පුතේ සමග ප්‍රතිරෝධය හොයන්න. සමග ප්‍රතිරෝධය හොයන්න. ඉස්සෙල්ලා ගැටලුවේ මේ මවුලක් තිබුණේ නැහැ. මේ ගැටලුවේ බලන්න මේ මවුලක් තියෙනවද කියලා. හරි. මේකේ සිද්ධිය මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. බලලා හදන්න. මම මොකුත් නොකිය ඉන්නම් පොඩ්ඩක්. ඔයගොල්ලෝ හදනවද කියලා බලන්න. ඒක හැදුවොත් වැඩේ තමයි ඒකට කීතර හදන්නේ නේද? ඔයගොල්ලෝ එලියා ගන්න නෝට් එක නැති කරගන්න එපා පුතේ. ඕක අපිට නැවත 10 පන්තිත් ඕන වෙනවා. හරිද? ඒ නිසා ඕක තියාගන්න.
මට නිවැරදි උත්තරේ ලැබෙනවා. බලමු එක හදන්න කියලා. දැන් මෙන්න මේ ප්‍රතිරෝධ පද්ධතිය ගන්න පුතේ. මෙන්න මේ ප්‍රතිරෝධ දෙක බැලුවොත් ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි. මේකට එතකොට මේක සමාන්තරගතයි. මේ කෑල්ල සමාන්තරගතයි. මේක සමාන්තරගතයි. හරි. දැන් ශ්‍රේණිගත කොටස සමගය ගන්න පුළුවන් අපිට. ඒක ලේසියෙන් ගත්තා. ශ්‍රේණිගත කොටසේ සමගය. කොටසේ සමගය සමානයි 2.5 එකතු කරා 7 ඕම් කියලා ලියන්න. මේක හදන්න බෑ පුතේ එහෙම. ඒකට අපි කරන්න වෙනවා සීන් එකක් මොකද්ද? මේක ශ්‍රේණිගත එකක් බවට පත් කරන් ඉන්න වෙනවා. ඒකට අපි මේක සමගය හොයාගෙන මේක තනි ප්‍රතිරෝධයක් බවට අකුල ගන්න වෙනවා. හරිද? එහෙනම් ඒකට අපි මේ ගැටලුව නැවත හදන්න වෙනවා සමාන්තරගත කොටස සලකලා. සමාන්තරගත කොටසේ සමගය R බලමු මේක හදලා. 1ට R සමානයි 1ට R1 ධන 1ට R2 ඒක ප්‍රතිරෝධ දෙකයි තියෙන්නේ. ඒ විදිහට ලියාගත්තා. ඒතර 1ට R සමානයි 1ට R1 කියලා කියන්නේ 6 ගමු අනික 12 ගමු. හරිද? මෙතන 12ක් කරන්න උදේ මෙතන දෙකෙන් ගුණ කරන්න ඕනේ. උඩත් දෙකෙන් ගුණ කරනවා. එතකොට එනවා එතන උඩට 2 ධන 1 යට 6 වල 2 12යි යට. අන්න මේක සුළු කරන්නේ මම මේ පැත්තට ගන්නවා. එතකොට මෙතන එනවා උදේ අපි මේ පැත්තට අරන් ආවොත් මේක 12යි කියලා එනවා මේ පැත්තට. මේ පැත්ත 2 1යි 3යි 3යි. හරිනේ. දැන් මේ පැත්ත තුනෙන් බෙදලා දානවා. මේ පැත්තත් තුනෙන් බෙදලා දානවා. එතකොට මේ තුන කැපිලා යනවා. එතකොට කැපිලා ගිහිල්ලා R සමානයි 4යි ඕම් කියලා. R සමානයි 4යි ඕම්. එහෙනම් මුළු ප්‍රතිරෝධය අපිට කියන්න පුළුවන් කීයද කියලා උදේ. මේ අවසාන ප්‍රතිරෝධය. ඔය ප්‍රතිරෝධ දෙක එකතු කරලා කියන්න ඕනේ මුළු ප්‍රතිරෝධයගේ කීයද කියලා. එතකොට මම මේ ගැටලුව මේ පැත්තට අරන් ඉන්නම්. මේක අරන් කියන්න. මුළු ප්‍රතිරෝධය සමානයි 7යි ඕම් ධන 4යි ඕම්. එතකොට 11යි ඕම් කියලා එනවා වගේ. අන්න මේ තමයි එතකොට මේකේ ප්‍රතිරෝධාගේ 11යි ඕම් කියන අගේ. හරිනේ. එතකොට ඔය තමයි මේකේ සමග ප්‍රතිරෝධය හොයාගන්න විදිය. තව ගැටලුවක් දෙන්නම්. ගැටලුව මේක හදන්න බෑ. මෙන්න මේ ගැටලුව ඉඳන් මේකේ සමගය හොයලා දෙන්න.
උත්තර කිහිපයක් හම්බෙලා තියෙනවා බලමු හදලා. පළවෙනියට වෙන්න මේ කොටස ගත්තොත් එහෙම පුතේ මේ කොටස සමග හොයන්න පුළුවන් ශ්‍රේණිගත කොටස සමගය. ශ්‍රේණිගත කොටසේ සමගය. මෙන්න මේ දෙක එකතු කරන්න පුළුවන් 6 2යි 6යි 8යි ඕම් කියනවා. එහෙනම් මෙන්න මේ කොටස සමග හොයන්න අපි ටිකක් බලමු හොයන විදිය. මේක හදලා දෙන්න. සමාන්තරගත කොටස සලකනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස සමාන්තරගත කොටස. කොටසේ සමගය. r නම් එකට r සමානයි එකට r1 ධන එකට r2 ධන එකට r3 එහෙම හදන්න පුළුවන්. එකට r සමානයි එකට 6 ධන එකට 6 ධන එකට 12. එතකොට මේක දෙකෙන් ගුණ කරන්න මේකත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. උඩත් දෙකෙන් ඒ විදිහටම ගුණ කරගන්න ඕනේ. හරිද? එතකොට 5ක් එනවා. යටට 12ක් එනවා. ඒ හරිද? එකට දැන් මේ 12 මේ පැත්තට අරගෙන ගුණ කිරීමක් විදිහට එහා පැත්තට r අරගෙන යනවා ගුණ කිරීමක් විදිහට 12 සමානයි 5යි r කියලා එන්නේ. මේ පැත්ත 5න් බෙදෙනවා මේ පැත්තත් 5න් බෙදෙනවා. මේ කැපිලා යනවා 12ට 5ව 2යි තියෙන්නේ 2යි 2ට නෑනේ දශම තිබ්බා බිංදුවක් ගත්තා 2ට 20යි 20ට 5ව 30ක් වෙනවා. අන්න 20ට 5ව 4ක් වෙනවා. අන්න 20ට 5ව 4ක්. අන්න එතකොට 2.4. හොඳයි. දැන් අපිට පුළුවන් මේකේ අගේ සම්පූර්ණයෙන් සමගය හොයන්න මුළු සමග ප්‍රතිරෝධය කීයද කියලා. මුළු සමග ප්‍රතිරෝධය සමානයි 8යි ඕම් එකට එකතු කරන්න 2.4. 2.4යි ඕම් කියන එකතු කරන්න එතකොට එනවා 10.4යි ඕම්. 10.4යි ඕම්. මේ තමයි උත්තරේ. මේ ප්‍රතිරෝධ පද්ධතිය සඳහා සමග ප්‍රතිරෝධය විදිහට නාගේ. හරිනේ. තුමාලට ඒක නිවැරදි උත්තරය වෙලා තියෙනවා 10.4ක්. 10.4යි 10.4යි හරි. එතකොට මේ තමයි තුන් දෙනෙකුට ඒක නිවැරදි උත්තරය වෙලා තියෙනවා 10.4 කියන අගය. එතකොට මේ තමයි මේ ප්‍රතිරෝධයේ පද්ධතියේ සමග ප්‍රතිරෝධය කියන එක. හරිනේ. එහෙනම් ඔන්න ඔය ගැටලු ටික අපි සාකච්ඡා කරලා ඉවරයි. මේ තියෙන්නේ සමග ප්‍රතිරෝධය සම්බන්ධයෙන් අපිට එන්න පුළුවන් වෙන විදිහේ ගැටලු. ඔයිට වඩා සංකීර්ණ ගැටලු තියෙනවා. ඒවා සයන්ස් ලොජික් එක්සෑම් එකට ඔයගොල්ලෝ අහන්නේ නැහැ පුතේ. හරිද? මේකේ මූලික අවබෝධය විතරයි අහන්නේ. ඒ හින්දා ගේන්න බය වෙන්න එපා. හරිද? හැවුත් තියෙන ප්‍රශ්නේ මූලික අවබෝධය විතරයි ඔයගොල්ලෝ අහන්නේ. හරි. හොඳයි. එහෙනම් අපි යමු පුතේ දැන් මෙතනින් එහාට තව චුට්ටක් එහාට ගිහිල්ලා තවත් මෙන්න මේ වගේ ගැටලුවක් ඔයගොල්ලෝ අහන්න පුළුවන්. අපි ඒක කොහොමද හදන්නේ කියලා බලමු ඊළඟට. හොඳයි. තව ගැටලුවක් වෙනස් විදිහේ ගැටලුවක් බලමු. මෙච්චර දීප් ගැටලු වල දුන්නේ ඔන්න ඔය කෑල්ල විතරයි දීලා හැදුවේ. දැන් තව කෑල්ලක් මේකට එකතු කරනවා.
මේ කොටසකුත් එකතු කරන්න. දැන් අපෙන් අහනවා මේ වගේ ගැටලුවක් දීලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. එක ඉහත ප්‍රතිරෝධ පද්ධතියේ සමකය. මේක හොයන විදිය ඔයගොල්ලෝනේ ගැටලුවක් මේක හොයාගන්න පුළුවන්. හරිද? ශ්‍රේණිගත කොටස ගත්තා නම් ශ්‍රේණිගත කොටසේ සමකය සමානයි 4යි 3 එකතු කරලා 4යි යොමු කියලා ලියමු. ඒ ගැටලුවක් නැහැනේ. ඊළඟට සමාන්තරගත කොටසේ සමකය. කොටසේ සමකය. ආර් කියලා ගත්තා. ඒක ගත්තා අරගෙන 1ට r සමානයි. 1ට r එක තන 1ට r දෙක කියන ප්‍රකාශන ලිව්වා. ඒක අපිට මේක සුළු කරගන්න පුළුවන්. හරිද? 1ට r සමානයි. 1ට 20යි. 1ට 5යි. හරි. මෙතන 20ක් කරගන්න මේක 4ෙන් ගුණ කරන්න ඕනේ. මෙතන 4ෙන් ගුණ කරගන්න ඕනේ. හරිද? එතකොට මෙතන උඩට 5ක් එනවා. 1ට r සමානයි උඩ මෙතන 4යි මේක එකතු වුණාම 5යි. මෙතන යට තියෙනවා 20. හරි දැන් මේ r මේ පැත්තට ගෙනිච්ච මේක මේ පැත්තට ගෙනාවා. මේ පැත්තේ එන එතකොට 20 සමානයි 5යි r කියලා එන්නේ. දෙපැත්තම 5න් බෙදලා දානවා. බෙදන r සමානයි 4යි වම් කියලා ලැබෙනවා. හරිද? එහෙනම් මුළු සමකය අපිට හොයන්න පුළුවන්. මුළු සමක ප්‍රතිරෝධය මුළු සමක ප්‍රතිරෝධය හොයන්න පුළුවන් කොහොමද හොයන්නේ? මෙන්න මෙතන ආපු 7යි ඕම් කියන එකයි 7යි ඕම් කියන එකයි 4යි ඕම් කියන එකයි දෙක එකතු කරනවා. එතකොට එනවා 11යි ඕම් කියලා. හරි එහෙනම් මුළු සමකය ඔන්න 11යි ඕම් කියලා ආවා. හරිද? ඊට අපෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නයක් විදියට පරිපථය හරහා ගන්න ධාරාව සොයන්න. පරිපථය හරහා ගන්න ධාරාව සොයන්න. ඒක හොයන්න මුලට මතක නම් මම ගැටලුවක් හින්දා ඕම් නියමය ඇසුරෙන් ඒකට අපි යනවා ඕම් නියමය පාවිච්චි කරන්න. ඕම් නියමය ඇසුරේ V සමානයි IR කියන සම්බන්ධතාවය ලියන්න. හරිද? ඒතර විභවාන්තරය මෙන්න මේ විභවාන්තරය තමයි තියෙන්නේ පරිපථයට 22යි 22යි I කියලා කියන්නේ අපි දන්නේ නැහැ R කියලා කියන්නේ 11යි. පැත්ත 11න් බෙදනවා. ඒ පැත්තත් 11න් බෙදලා දානවා. මේ 11ට මේ 11 කැපිලා යනවා. I සමානයි 2යි ඇම්පියර් කියලා. හරි. එතකොට මේ තියෙන්නේ මේකේ තව ටිකක් එහාට ගියපු ගැටලුවක්. එතකොට මේකෙදි පළවෙනි සමක ප්‍රතිරෝධය අහලා මේ විදිහට ගණනය කිරීම කරාට පස්සේ අපෙන් අහනවා මේ හරහා ගන්න ධාරාව හොයන්න කියලා. ඉතින් ධාරාව හොයන සෙට්ටියේදී අපිට පුළුවන් යන්න ඕම් නියමයේ කියන එකට. ගිහිල්ලා අර මුළු ප්‍රතිරෝධය දන්න නිසා ඒ පරිපථය හරහා ගන්න ධාරාව අපිට හොයා ගන්න පුළුවන්. හරිනේ. ඔය තමයි එතකොට මේකේ තියෙන ගැටලු ආකාර ටික. මේක අපිට එන්න පුළුවන් ඉන්දී ගැටලු වල සියලු ආකාර තමයි මේ තියෙන්නේ. මේක ලියා ගන්න මම මුලින්ම වෙනම ගැටලුවක් තව එකක් දෙන්න හදන්න.
මම ලියන්න ඉවරයි කියලා යමු තව ගැටලුවකට. හරි මෙන්න මේකෙන් ගැටලුව හදන්න එක අපිට ඕනේ මේකේ සමග ප්‍රතිරෝධය හොයලා දෙන්න. සමග ප්‍රතිරෝධය සොයන්න. දෙවෙනි ගැටලුව පරිපථය හරහා ගලන ධාරාව සොයන්න. ධාරාව සොයන්න. ඔය දෙක හොයලා දෙන්න. ඔක හොයලා උත්තරයක් මට දාන්න. හොඳයි. බලමු මේ ගැටලුව විසඳ ගන්න. මේක අපිට අහනවා සමකය. හරි සමක ප්‍රතිරෝධය අහනවා අපිට. මේ දෙක එකතු කරපුවාම 18ක් එන්නේ. මේකේ ශ්‍රේණිගත කොටස සැලකුවොත් ශ්‍රේණිගත කොටසේ සමකය විදිහට එන්නේ උතේ. මෙන්න මේ දෙක එකතු කරලා ගන්න පුළුවන් 6 3යි 9යි ඕම්. ඊළඟට සමාන්තරගත මෙන්න මේ තියෙන කොටස බලන්න ඕනේ. සමාන්තරගත කොටස සලකනවා. සමාන්තරගත කොටසේ සමකය ආරණ
1ට r සමානයි 1ට r1 ධන 1ට r2 මගින් අපිට ගණනය කරගන්න පුළුවන් 1ට r සමානයි 1ට 12යි ධන 1ට 4යි එතන උදේ හදාගන්න ඕන අපි 12 හදන්න ඉඳ 3න් ගුණ කරමු උඩත් 3න් ගුණ කරමු යට 12ක් එනවා උඩට 4යි 1ට මේක අපි හදාගත්තා නම් ගුණ කිරීමක් විදියට ගුණිතය දාලා මේ පැත්තට 12 සමානයි 4යි r කියලා ලැබෙනවා මේ පැත්ත 4න් බෙදන්න මේ පැත්ත 4න් බෙදලා දාන්න r සමානයි 3යි ඕම් කියලා. දැන් එන මුළු සමක ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. සමක ප්‍රතිරෝධය සමානයි 9යි ඕම් කියන එකත් ඒ වගේම මෙන්න මෙතන තියෙන 3යි ඕම් කියන එකත් දෙකකට එකතු කරන්න එනවා 12යි ඕම් කියලා. හරිනේ. එතකොට සමක ප්‍රතිරෝධය හරි පුතේ. ඊළඟට තියෙන්නේ අපිට හොයා ගන්න ඕනේ මේකේ පරිපථය හරහා ගන්න ධාරාව ඕම් නියමයෙන් අපිට ඒක හොයන්න පුළුවන් දෙවෙනි ගැටලුව සඳහා පිළිතුර. ඕම් නියමේ v සමාන ir මගින් අපිට මේක ගණනය කරලා දෙන්න පුළුවන්. v කියලා කියන්නේ විභවාන්තරයේ 36ක් තියෙන්නේ. 36 සමානයි i වරක් r කියලා කියන්නේ 12යි. අර මෙතන මේ පැත්ත 12න් බෙදෙනවා. මේ පැත්ත 12න් බෙදලා දානවා. මේ 12ට මේ 12 කැපිලා යනවා. i සමානයි 3යි. හරි 3යි ඇම්පියර් කියලා ලැබෙනවා. මේ තමයි. හරි එතකොට ඔන්න ගැටලු ටික අපි මේ කතා කරේ උදේ ඒකට ප්‍රතිරෝධ පද්ධතිය ආශ්‍රිතව හම්බෙන්න පුළුවන් සියලු ගැටලු ආකාර ටික තමයි සාකච්ඡා කරලා ඉවර කරේ. එතකොට සඳ දවසේ මම කතා කරනවා පුතේ උදේ විද්‍යාව කොටසේ හයිඩ්‍රෝකාබන ඊළඟට ඒකාව හයිඩ්‍රෝකාබන කියලා පාඩමක් තියෙනවා. ඒකේ තියෙනවා ඒකාවකයේ ඊළඟට බහුආවකයේ ඒ වගේ කියලා පොඩි කොටස් ටිකක් තියෙනවා. අන්න ටික සාකච්ඡා කරනවා. එතකොට උදේ අපිට කතා කරන්න තියෙන සයන්ස් සම්බන්ධයෙන් කතා කරන්න තියෙන තොරතුරු ටික මම අවසන් කරනවා ඒ විදිහට. හරි ඊට පස්සේ පේපර් ටික කරගෙන යනවා. එතනින් පස්සේ දිගටම හරිද පේපර් ටික ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ටිකක් කල් ගිහිල්ලා තියෙන එක්සෑම් එක වැස්සත් එක්ක දැනට ලැබිලා තියෙන ආරංචිත් එක්ක ජනවාරි මාසෙට යයි ගොඩක් වෙලාවට හැබැයි දවස කියන්න බෑ දවස ජනවාරි මුල් සතිය වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මුල් සතියේ හෝ නැත්නම් ඊට පස්සේ සතිය මොකද ඊට පස්සේ 12න් පස්සේ දවසක් තමයි වැටෙන්නේ හේතුව 12 ඒ එක්සෑම් එක තියෙන නිසා හරිද අපිට පොඩි කාලෙකුත් හම්බෙලා තියෙනවා පේපර් කිහිපයක් හොඳින් සාකච්ඡා කරලා මේ වැඩේ ඉවර කරගන්න. හරි. හොඳයි එහෙනම් මේ තමයි සිද්ධිය මේක ගණනය කරලා අවසන් කරමු අද දවසේ පාඩම. ඊළඟ දවසේ අපි කතා කරන සඳ දවසේ මේ සංස්කෘතික එක්සෑම් එක සම්බන්ධ තියරි පාර්ට් වල අවසාන කොටස ඒ හයිඩ්‍රෝකාබන කියන පාඩම. හරිද? හොඳයි. සටහන් දාගන්න මේක ඉවර කරගන්න. හොඳයි එහෙනම් පුතේ අදට මම ක්ලාස් එක නවත්තනවා. මේකේ මොන හරි අඩුපාඩු තිබ්බනම් මම ඒකේ සයිඩ් නෝට් එකක් දාන්නම් රෙකෝඩින් එක දෙකම දාලා තියන්නම්. බලන්න බලලා නැවත ඒ තියෙන අඩුපාඩු ටික හදාගන්න මොන හරි මේකේ නොතේරුණු තැන් වල ගැටලු තියෙනවා නම් මට පොඩි මැසේජ් එකක් දාලා තියන්න ඊළඟ දවසේ අපි කතා කරනකොට මේක සාකච්ඡා කරන්න. ඒ වගේම මේ ගණන් කොටසත් අපි සාකච්ඡා කරනවා. තව ගණන් වල ටිකක් තියෙනවා කතා කරන්න. ඒක සඳහාත් මම වැඩපිළිවෙලක් හදලා ඒක සාකච්ඡා කරලා ඉවර කරනවා. ලබන සතිය ඇතුලේ ගණන් වල තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරලා දානවා. හරි. එහෙනම් අදට මෙතනින් නවත්තනවා උදේ ක්ලාස් එක. එහෙනම් හැමෝටම සුබ දවසක්. හරි.